කොහොමද කැමති කරගන්නේ? කොහොමද කැමති කරගන්නේ? හේතු තියෙන්නේ. එතකොට කුලය වෙන්න පුළුවන්. සමහර අය පෞල් පසුබිම් අනේ අක්කේ හෙයා ඔයිල් එක ගේන්නකෝ හෙයා ඔයිල් එක. Hello guys, welcome back to Anu and Sidhu YouTube channel. ඔන්න ඉතින් අදත් මම කතා කරන්න ආවේ චුට්ටක් ස්පෙෂල් දෙයක් ගැන. අපි බලමු මේ වීඩියෝ එක ඔයාලට කොහොම දැනීද කියලා. පළවෙනි දේ තමයි ඉස්සලම කියන්න ඕන. ඔයාලා ගොඩාක් අය මගේ රික්වෙස්ට් කරේ මම මහතුන ජර්නි එක දැම්මට පස්සේ අනේ අක්කේ හෙයා ඔයිල් එක ගේන්නකෝ හෙයා ඔයිල් එක ගේන්නකෝ කියලා. හරිද? ඉතින් මට තියෙන පළවෙනි දේ තමයි ඉතින් මම කාගල්ස් එකට ගියාට පස්සෙත් කිව්වේ දැන් ඒවා එනවා අඩුයි මිස් මෙන්න මෙහෙම ගම් වතුර තත්ත්වෙ හින්දා කියලා. ඉතින් අන්නේ ඒ හින්දා තමයි මට ඒ වීඩියෝ එක ගේන එක පරක්කු කරන්න වෙන්නේ. හැබැයි මම ප්‍රොමිස් වෙනවා ඔයාලට කොහොම හරි ඉක්මනට මම ඒ ටික හොයාගත්ත ගමන්ම ගේනවා කියලා. වීඩියෝ එක හෙයා ඔයිල් එක ගැන නෙමෙයි මම ඔයාලට පෝස්ට් එකක් දැම්මා අපි කොහොමද ලව් එකක් එෆයා එකක් මැනේජ් කරගන්න කියන එක ගැන වීඩියෝ එකක් ගේන්නද කියලා. ඉතින් ගොඩාක් අය එකට වෝට් කරලා තිබුණා ඒක ගේන්න කියලා. ඉතින් මට හිතුණා හෙයා ඔයිල් එක ගේනකන් එතකන් ඔයාලට මේ වීඩියෝ එක ඉස්සෙල්ලම ගෙනාවොත් හොඳයි කියලා. අපි ඉස්සෙල්ලම එක පොයින්ට් එකකින් කතා කරන්න ගත්තොත් දෙන්නෙක් යාළු වෙලා ටික කාලයක් යද්දී අපිට එෆයා එකක අවදි කීපයක් තියෙනවා. පළවෙනි එක ගත්තට පස්සේ දෙන්න කොහෙවත් ඉන්න දෙන්නෙක් ඉස්සෙල්ලම මූ වෙලා ඒ දෙන්න කතා කරන්න අරගෙන එතකොට හරීම ඉන්ට්‍රස්ටිං. මොකද දන්නේම නැති දෙන්නෙක් දන්නේම නැති සම්බන්ධයක් අපිට දැනিলা නැති හැඟීමක්. එතකොට අපි අපේ උපරිමෙන්ම ඒ හැඟීම තියන් ඉන්නේ කෙනාව අල්ලන් ඉන්න උත්සාහ කරනවා. අන්න ඒක තමයි පළවෙනි අවධිය. එතකොට අපි ඕනවට වඩා ඕව යනවා. කියා කරනවා, ලව් කරනවා. පස්සේ හැමදේම ඕව ඉන්නවා. හැබැයි දෙවනි අදියර ඒ කියන්නේ එෆයා එක අවුරුද්දක් වගේ යද්දී චුට්ට අපිට තේරෙනවා අපි මෙයාත් එක්ක ඉන්නවා දැන් ලොකු කාලයක්. කියන්නේ අපිට අර මුලින්ම දෙයක් gift එකක් වුණත් අපිට මුලින්ම අතට හම්බුණා වගේ නෙවෙයිනේ. ටික කාලයක් යද්දී අර ඒකේ තියෙන කද කියන්නේ ඒ ආසාව ඒක ඒ බලාපොරොත්තුව ඒ හැමදේම චුට්ට අඩු වෙනවනේ. අපි මුලින්ම යාව පරිස්සම් කරන තරම් අපි ටෙඩියක් ගත්තොත් අපිට හම්බෙච්ච පළවෙනි දවසේ යාට දෙන එයා පරිස්සම් කරන තරම් අපි පස්සේ පරිස්සම් කරන්නේ නැහනේ. අන්න ඒ වගේ පොඩි එකක් තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද අපි හරියටම එෆයා එකක් මැනේජ් කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට කියන්නම් දැන් මම ගත්තොත් මම අවුරුදු 7ක විතර එෆයා එකක් තියෙන ඊට කලිනුත් ලොකු ඇඳුනුකමක් තිබිච්ච. ඒ කියන්නේ හරියට බැලුවොත් අපේ එෆයා එකට ලොකු කාලයක් එහෙම එයා වඳුරගත්ත දවසේ ඉඳන් බැලුවොත් ඉතින් එහෙම ඉන්න දැනටත් long distance relationship එක යන කෙනෙක්. ඉතින් මම ඔයාලට මගේ අත්දැකීම් එක කියන්නම් කොහොමද අපි එකම කෙනෙක් ඒ කියන්නේ එෆයා එකක් එක දිගටම අරන් යන්නේ කොහොමද කියන එක. එෆයා එකක ඉද්දී අපි මුලින්ම අපි දෙන ඇටෙන්ෂන් එක තියෙනවානේ. අපි ගෑන් ළමයා පිරිමි ළමයාට හෝ පිරිමි ළමයා ගෑන් ළමයාට. මම හිතන විදිහට අන්නේ ඇටෙන්ෂන් එක, ඒ කෙයාරින් එක, ඒ ලවින් එක දිගටම තියේදී තමයි එෆයා එකක් අපිට දිගටම තියාගන්න ලේසි කියලා. ගොඩක් වෙලාවට ගත්තම පිරිමි ළමයාට වඩා පිරිමි ළමයා සාමාන්‍යයෙන් නිදහසේ ඉන්න කැමති කෙනෙක්නේ. බොහෝ එෆයාස් වල තියෙන ගැටලුව තමයි එයාට මාව ගාණක් නැහැ කියන එක. හැබැයි ගෑන් ළමයි ගොඩක් අය හිතනවා අනේ යාට මාව ගාණක් නැහැනේ මම මෙයාව කෙයා කරන තරම් මෙයා මාව කෙයා කරන්නේ නැහැනේ කියලා. ඇත්තටම මෙහෙම කෙයා නොකරන පිරිමි ළමයි ඉන්නවා. නමුත් බොහෝ දුරට ගත්තාම පිරිමි ළමයි කියන්නේ හරිම නිදහසේ ඉන්න කැමති එෆයා එකක් තියාගෙන හැබැයි යාගේ නිදහස උපරිමයටම භුක්ති විඳින්න කැමති පිරිසක්. අන්න එතකොට ගෑන් ළමයා හින්දා එයාගේ නිදහස අයුතු විදියට හිර වෙනවා නම් හරි එහෙම නැත්තම් අනවශ්‍ය නීති රීති රාමුවකට හිර වෙනවා නම් අන්න එතකොට පිරිමි ළමයා උත්සාහ කරනවා ගෑනු ළමයාට ලොකුවට කියා නොකර එයාගේ නිදහසම හොය අනේක. මොකද එයා හිර වෙලානේ ඉන්නේ. අනිත් දේ තමයි පළවෙනි අවුරුද්ද ඇතුළත එෆයාස් නැති වෙන ලොකු හේතුවක් තමයි අවට ඉන්න අය. අපි ස්කූල් ලව් එකක් තියාගෙන යන කෙනෙක් නම් අනිවාර්යෙන් ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් මම යාළට කරගෙන යන්න කියනවා නෙමෙයි මං කියන්නේ එෆයා එකක් තියන අය. මමත් ඉස්කෝලේ කාලේ ඉඳන් තිබ්බ එෆයා එකක් අරගෙන යන හින්දා තමයි මට මේ අත්දැකීම් උපරිමයටම තියෙන්නේ. එතකොට ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් සහ ළඟම යාළුවන්ගෙන් මාර විදියට ප්‍රෙෂර් එකක් එනවා. සහ තමන් ළඟම අවට ඉන්න පිරිසකින්. එතකොට අම්මලා වුණත් කැමති නැහැ ඉස්කෝලේ එෆයා එකට යනකොට. එතකොට අපේ
අපේ ගෙදර ගත්තොත් මට මාරම ප්‍රශ්න එකක් තිබුණේ අපේ ගෙදරින් කොහොමදවත් කැමති වුණේ නැහැ මම ඉස්කෝලේ කාලේ ෆෙයා එකක් තියාගෙන යනවට. ඉතින් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඒ ඔක්කොම බැලන්ස් කරගෙන ඒ හැම වෙලාවෙම අපි දෙන්නගේ හිතේ තිබ්බේ අපිට එතකොට කතා කරන්නත් ඉතියන්නේ අපි දෙන්න එතකොට ස්කූල් දෙකක හියේ. එතකොටත් අපි හිතුවා නැහැ. අපි දෙන්න කොච්චර දෙපැත්තකටලා හිටියත් අපි දෙන්නට කතා අපි දෙන්න අයියටයි මටයි සිද්ධ වුණා හරියටම අවුරුද්දක් අපි එකම ගමේ එකම පැත්තක වෙලා හිටියත් දකින්න නැතුව කතා කරන්න නැතුව අවුරුද්දක් විතර ඉන්න සිද්ධ වුණා අපිට. එහෙම වෙලත් අපි හැම වෙලාවෙම හිතුවේ නෑ අපි දෙන්නගේ තියෙන විශ්වාසය, අපි දෙන්නගේ තියෙන බැඳීම අපි කතා කරේ නැහැ, අපි හම්බුනේ නැහැ කියලා අපි නැති කරගන්නේ නැහැ කියලා. එහෙම ගොඩාක් ළඟම ඉන්න අය බලනවා එයාලා හරි ජෙලස්. එයාලට ඕන එකම තැන පල් වෙන්න. තමන්ගේ යාළුවා වුණත් හොඳ යාළුවෝ ඉන්නව මන් නැහැ කියන්නේ. අපිටත් එහෙම යාළුවෝ හම්බුණා. එයාලා හින්දා අපිට සෑහෙන ප්‍රශ්න නැති වුණා ආපු ඒවා සහ ළඟම හිටපු සමහර අය කොහෙවත් නැති ප්‍රශ්න අපි අතරට ගෙනාවා. අන්නේ හැම වෙලාවෙම ඔයාලට පුළුවන් වෙන්න ඕන ඔයාලා දෙන්න අතර තියෙන විශ්වාසය කොහොම හරි තියාගන්න. කවුරු මොනවා කිව්වත් ඒ කියන දෙයට වඩා තමන්ගේ පාර්ට්නර්ව විශ්වාස කරන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට එෆා එක දින ලොකුම ප්‍රශ්නේ තමයි දෙන්නගේ ගෙවල් දෙකෙන් කොහොමද කැමති කරගන්නේ. සමහර අය දෙමව්පියෝ ඉන්නවා කුලේ හින්න කැමති නෑ. ඇත්තටම සමහර දෙමව්පියෝ නම් තේරුම් ගන්නවා මේ ගෑන් ළමයා අපි ගෑන් ළමයි කියලා හිතමුකෝ ඉස්සල්ලා මං ගෑන් ළමයි කින්ද මං කියන්නම් මේ ගෑන් ළමයා යාළුවා ඉන්න කෙනා මෙයාට මැච් වෙන්නේ නෑ. එක්කෝ මැච් වෙන්නේ නැහැ කියන්නේ සල්ලි හෝ තරාතිරම හෝ එහෙම හින්දා නෙමෙයි. එයාගේ පෞල් පසුබිමවත් ඒ කිසිම දෙයක් නෙමෙයි. පිරිමි ළමයිගේ තියෙන ඇටිටියුඩ්ස් අන්න ඒ දේවල් එක්ක. එහෙම කියලා එහෙම සම්බන්ධ ගැන නෙමෙයි මං කියන්නේ. දෙන්නට දෙන්න හොඳට මැච් වෙලා තියෙද්දිත් හැමදේම කිසිම අවුලක් නැතුව තියෙද්දිත් සමහර බොරු හේතු තියෙන. එතකොට කුලය වෙන්න පුළුවන්. සමහර අය පෞල් පසුබිම් බලනවා, සල්ලි බලනවා සමහර දෙමව්පියෝ. අන්න එහෙම හින්දා ප්‍රෙෂර් එකක් වෙලා මං අපේ අම්මා හින්දා මේ සම්බන්ධය නතර කරනවා. මං අපේ දෙමව්පියෝ කියන හින්දා මේක නතර කරනවා. අන්න එහෙම තැනට නයි ඉන්නවා. හැබැයි ඔය අතර තව කට්ටියක් ඉන්නව නැහැ. මම මේ සම්බන්ධය කොහොම හරි අරගෙන යනවා. අපි දෙන්නට පුළුවන්. අපි දෙන්නට ආදරෙයි. ඒ වගේම කෙයාරින් කපල් එකක් අපි දෙන්න හරියට මැච් වෙනවා. අන්න ඒ හින්දා අපි අම්මලාගේ කැමැත්ත නිකන් කොහොම හරි අල්ලන් ඉන්නවා කියලා ඉන්න කපල් ඉන්නවා. මම දන්න මගේ යාළුවෝ ගොඩක් අය ඉන්නවා. ඇත්තටම අවුරුදු 3-4 එහෙම අල්ලගෙන ඉඳලා දැන් දෙමාපියන්ගේ කැමැත්තත් එක්ක හරි ලස්සන ජීවත් වෙනවා. ඉතින් ඔන්න ඔය හේතු හින්දා තමයි ගොඩාක් දුරට සම්බන්ධ නැති වෙලා යන්නේ. ඊතුරු අවදි දෙක ගැන කතා කරොත් මේ වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. කොහොම හරි ඔයාලට පුළුවන් නම් ඔයාගේ පාර්ට්නර්ට ඔයාගේ ඇත්තම ස්වරූපේ ඔයා ඇත්තටම ඔයා හිතන්නකෝ ඇත්තටම හරිම දඟකාර ගෑනු ළමෙක් නා. ඔයා සමහරට ඇත්තටම ඔයා සමහරට සින්දු කීකෙන් නටන්න කැමති කෙනෙක්. හැබැයි ඔයාගේ පාර්ට්නර් ඉස්සරහා පොත් කියවන හරි අහිංසක චරිතයක් පෙන්නනවා. අන්න එහෙම චරිත බොරු චරිත නඩත්තු කරන්න යන්නේ නැතුව ඇත්ත චරිතයකින් ඔයාලා දෙන්නටම ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතනවා අන්න එතන තමයි සාර්ථක සම්බන්ධතාවයක් ඇති වෙන්නේ කියලා. හැම සම්බන්ධයකම දෙවෙනි අදියර කියන්නේ අවුරුදු එකමාරකට විතර පස්සේ එන අවදිය. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ අර දෙන මොකද්ද අර බොරු චරිත මේන්ටේන් කරන එක නතර වෙලා හරිම රියල් චරිත එළියට එන කාලේ. ඔන්න ඔය අවුරුද්දේ සම්බන්ධ නතර වෙන හේතුව තමයි අයියෝ මෙයා මං හිතපු කෙනා නෙමෙයිනේ මම යාළුවෙක් හිටපු කෙනා නෙමෙයිනේ මේ මම අර දැකපු ගෑන් ළමයාද මේ මම හිතපු පිරිමි ළමයාද. ඔන්න ඔය තැනටපත් වෙනවා. ඊට පස්සේ සහ අපි වයසින් මැචුව වෙනවත් එක්කම අපිට හම්බෙන සමාජය දැන් අපි හිතමුකෝ ඉස්කෝලේ කාලේදී අවසාන අවුරුදු දෙකේදී පටන් ගත්ත එෆයා එකක් නම් එතනින් එහාට ගිහිල්ලා යුනිවර්සිටි යද්දී හෝ අන්න එතකොට හිතනවා නෑ මට මෙයා නෙමෙයි මැච් වෙන්නේ මේ ලෝකේ දකිද්දි ඊට පස්සේ හිතනවා නෑ මට මෙයා නෙමෙයි මට මේ වගේ කෙනෙක් හොඳයි කියලා. අන්න එහෙම වෙලා නතර වෙන එෆයාස් තමයි දෙවනි අවුරුද්දේ නතර වෙනව නම් නතර වෙන්නේ. අන්න එහෙම බ්‍රේක් අප් වෙන සෙට් එක ඇරුණම ඉතුරු සෙට් එක ඉන්නවා මොන දේ වුණත් මම මෙයාත් එක්ක ඉන්නවා කියලා හරිම පිරිමි ළමයාත් අවංකයි ගෑනු ළමයාත් අවංකයි අන්න ඒ විදිහට ඉන්න අය අන්න එයාලා ඔතනින් තුන්වෙනි අදියරට ගිහිල්ලා එතනින් කෙලින් ඉතින් මුළු ජීවිත කාලෙම එකට ඉන්නවා. හැබැයි ඔය අතරේ කොච්චර අපි අවංකයි කියලා හිතාගෙන හිටියත් ඉන්නවානේ ඉතින් එක හිත් තියෙන මිනිස්සු අන්න එහෙම අය හින්දා කොච්චර තුන්වෙනි අදියරට ගියත් එතනින් පවා බ්‍රේක් අප් වෙන අය ඉන්නවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ අපි ෆෙයා එකක් පටන් ගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම පාර්ට්නර්ට අවංක වෙන්න ඕන. දැන් ඉන්නව මිනිස්සු මං කියන්නේ ගැහණු හෝ පිරිමි දෙගොල්ලොම 150ක්
ඇත්තටම හරිම හොඳයි අවංකයි 150ක් හරිම බොරුකාර මිනිස්සු. ඒක ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. පිරිමි ළමයිනුත් ගෑනු ළමයි හින්දා විඳවන අය ඉන්නවා. ගෑනු ළමයිනුත් පිරිමි ළමයි හින්දා විඳවන අය ඉන්නවා. අන්න ඒ නිසා එෆයා එකකට යද්දී තමන්ගේ පාර්ට්නර්ට අවංක වෙන්න පුළුවන් නම් ගැලපෙන්නේ නැති තැන් හොයාගෙන ගලපගෙන ඉදිරියට යන්න පුළුවන් නම් මං හිතනවා අපිට පුළුවන් සාර්ථක එෆයා එකකට යන්න. එහෙම නැත්තම් අපිට නොගැලපෙන පාර්ට්නර් කෙනෙක් නම් හම්බෙලා ඉන්නේ අපි අපේ රියල් චරිතේ. එයාට පෙන්නුවොත් කෙලින්ම පොඩි කාලයක් ඇතුළත අපි බ්‍රේක් අප් වෙමු කියලා හරිම හිත හොඳින් අයින් වෙලා යන්න පුළුවන්. ඉතින් ළමයි එහෙනම් මම අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. කොහොම හරි මම ඊළඟ සතියේ බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් hair oil එකට ඕන ටික ඔක්කොම හොයාගෙන ඔයාලට වීඩියෝ එක ගේන්න. එහෙනම් මේ වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩාක් thank you.